Hi guys, welcome to my YouTube channel. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඇත්තටම මම ගොඩක් දවස් බලන් හිටපු first demo order එක ආවා ඇත්තට මගේ. ඒත් ගොඩක් සතුටුයි ඇත්තට මේක unbox කරනකන් අද දවල් තමයි ආවේ මම දවල්. order එක ආපු ගමන් ඔයගොල්ලොත් එක්ක මේක share කරගන්නවා කියලා හිතලා වීඩියෝ එකක් කරන්න ආවේ. ඉතින් අපි බලමු මේක තමයි මගේ order එක. පේනවනේ. ඔක තමයි මගේ order එක. මේක ඇත්තටම මම දැම්මේ මාර්තු 31 වෙනිදා 31 වෙනිදා කිව්වට නිකන් රෑ වෙලා ගොඩක් දැම්මේ 11 ගානට වගේ කොහොම හරි 12ත් කිට්ටු වුණා order එක දාලා වෙනකොට කොහොම හරි අප්‍රේල් 1 වෙනිදා වගේ වුණා. ඊට පස්සේ අද ආවේ අප්‍රේල් 9ද දවස් 7කටත් පොඩ්ඩක් මෙහා ගියා. කොහොම මට එනවයි කිව්වේ 8 වෙනිදායි අප්‍රේල් 8 වෙනිදාත් 20 වෙනිදාත් අතර තමයි මට order එක එනවයි කිව්වේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ආවේ. මම ඉවසිල්ලක් නැතුව හිටියේ මේක වරන්කන්. ඉතින් අපි මේක අන්බොක්සිං කරලා බලමු මෙතින් කතර. කපලා බලන්නම් එහෙනම්. සුවඳයි යන්නේ. මෙන්න බලන්න. හලට පේනවද? මේ ටික තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු එකින් එක මොනවද තියෙන්නේ කියලා. ඉතින් චූටි පර්ස් එකක් තියෙනවා. අනේ ෂෝයි එක මෙන්න තියෙනවා. චූටි කැලක තියෙන මේ තරුවකුත් තියෙන ලස්සනට. ඇත්තට මේ ෆොටෝ එකේ තිබ්බ වගේම තියෙන ලස්සනට. තේනවනේ ඔයාලට? මෙන්න මේකේ ප්‍රයිස් එක ඇත්තට මට හරියටම මතක නැහැ 500 ගානක්ද මන්ද වුණා. මම ඔයාලට මේ පැත්තෙන් දාන්නම් ෆොටෝ එකක් විදියට. මේකේ ප්‍රයිස් එකයි මේකට. එතනයි ඇතුළ. මෙන්න එහෙම තමයි ඇතුළ තියෙන්නේ. ලස්සනයි. ඒ කලර්ස් තිබ්බ තව ගොඩක් මේ කළු කලර් එක අතම ගොඩක් ලස්සන නිසා මම මේක ගත්තා. හાર્ට් චූටි හાર્ට් තියෙනවා. හරිම ලස්සනයි ඒක. බලමු ඊළඟ එක. ඉතින් මේක. අතට මේක වල දන්නවා. ඉතින් මේ අර ලක් වෙච්ච හට්ටි එහෙම අල්ලන්න පුළුවන් මේකට. මට විතරක් පැකේතර මේ වගේ හරි අතු ඉතින් මේක ගත්තා මං. මේකත් කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න. මෙන්න එහෙම. ඊළඟට පෙන්නන්නම් මම. මෙන්න තියෙනවා. මේක ඇවිල්ලා අර එක එළවලු පිජ්ජගේ එළවලු එහෙම කපලා දාලා තියන්න පුළුවන් එකක්. මේක අර පුංචි පෙට්ටි වගේක් තියෙන්නේ. අතරම එළවලු දාන්න තමයි මම ගත්තේ. මම එකක් කඩලා පෙන්නන්න. මේ විදිහට තියන්නේ වහලා මේ වගේ දෙකක් තියෙනවා. මේකේ අර එක එළවලු එහෙම දාලා තියන්න පුළුවන් පිච්චගේ. අතරම ෂෝක් එකකින් මේක හරි ලස්සනයි. එළවලු අපිට සුද්ධ කරලා උනත් තියාගන්න පුළුවන් පිච්චගේ දාගෙන. ඉතින් කීතු දාන ලොකු නේ පේනවනේ ඔයාලට. මගේ අතේ සයිස් එක වගේ. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ වගේ ස්ටිකර් එකක් ඕඩර් කරා. පේනවද ඔයාලට? මෙන්න මේක ඇත්තටම මම ඕඩර් කරේ මං බෑග් ඒව මහන එකේ ඒවා. ඉතින් මම ඒවට අලවන්න කියලා හිතාගෙන තමයි මේක ගත්ත එක ගලවන්න දෙයක් නැහැ හැබැයි. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඒක මං අර බෑග් වලට එහෙම අලවන්න හිතාගෙන තමයි ගෙනාවේ අර මේ පැත්තට ගෙනස. be happy කියලා. පේනවනේ. ඇත්තටම අර ටොට් බෑග් එහෙම හදනකොට අර ඒවට අර ඉස්සරහට මේ එකක් තිබ්බම අර ලස්සනයි නේ ඒ වගේ. එහෙනම් තමයි මම මේක ගත්තේ. ඊළඟ එක බලමු. මේ ඊළඟ එක තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් මෙන්න තියෙනවා. මේක ක්‍රොප් টොප් එකක්. තියෙනවද දන්නේ නැහැ. මේ තියෙන ක්‍රොප් টොප් එකක්. හිතුවට වඩා ලොකුද මන් දන්නෙත් නෑ මට. මම S small දැම්මේ. මම මේක ඕනනම් අරට ඇඳලා පෙන්නන්නම් අන්තිමට. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මට නම් ලොකුද දන්නෙත් නෑ. මම XS පොඩිම සයිස් එක තමයි දැම්මේ මේකේ තියෙන.
මේකේ මැටීරියල් එකත් පර ඇඳුම් වලට එන මැටීරියල් එකම තමයි වල පේනවද මේ බලන්න මෙන්න මේ මැටීරියල් එක කියන්නේ අර ෂර්ට් ටී-ෂර්ට් වල මැටීරියල් එකම තමයි ඒක අර කඩා හැලෙනවා වගේ හොඳට තියෙනවා ඒක තමයි ඉතින් ඇත්තටම එඩියෝ ඇඳුම් ඕඩර් කරන්න හරි බයයි මොකද අර සයිස් එකටම ඉන්නේ නැති ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ කියන්නේ එහෙම ප්‍රශ්න ඇත්තටම මම බයයි එහෙම ඕඩර් කරන්න. ඇත්තටම මම මේක දාලා බලන්න ඕන දැන් හරියයිද කියලා. ෆස්ට් ටයිම් තමයි මම මේ ඇඳුමක් ඇත්තටම මේ ඕඩර් කරේ ඔන්ලයින් shopping මේ එකකින් ඕඩර් කරලා ගත්තේ ඇත්තටම. ඉතින් මේ ඇඳුම ඇත්තටම උනේ 900 ගාණක් වගේ 900 ගාණක් වගේ මට හරියටම මතක කොහමද 1000ට වඩා අඩුයි. ඇඳුම මට ලොකුයිද කියලා තමයි ප්‍රශ්නේ. ලොකු වෙන එකක් නැති වෙයි කියලා හිතනවා. අබල්ම ඊළඟ එක ඇවිල්ලත් මේ වගේ ස්ටිකර් එක අර වගේම ස්ටිකර් එකක් තමයි මම ඕඩර් කරේ මේකත් මම අර බෑග් වලට අලවන්න තමයි ගත්තේ මම ඉතින් බෑග් හදනවා ඉතින් මේකත් බෑග් වලට තමයි ගත්තේ මේක අර ලස්සනට ලව් කියලා තියෙන්නේ ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක අර පෙන්නන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේක ඇත්තටම අලවන්න තියෙන්නේ කොහොමද දන්නේ බලන්න ඕන දැන් මේක අලවන්න හැටි මම දන්නෙත් නෑ චුට්ටක් බලන්න ඕනේ මේක අර බෑග් වලට එහෙම අලවන්න හිතාගෙන තමයි ගෙනාවේ පේනවනේ ඔයාලට අන්න ඒ විදිහ තමයි අර ස්ටිකර් එකත් ඒ විදිහ තමයි මම කොලේ නම් ගැලෙන්නේ නෑ හොඳ ඊළඟ ඕඩර් එක පුතාට මෙතන ඒ වගේ දෙකක් ඕඩර් කරා මේ තව එකක් එහෙමම තියෙනවා මේ තව මේ එකක් තියෙනවා මේක ලොකුයි ටිකක් ආරකට සාපේක්ෂව මේක පුංචි මේක න චූටි මේක නම් ගොඩාක් ලොකුයි මම හිතුවට වඩා ගොඩාක් ලොකුවට ඇවිල්ලා මේකෙන් දෙකයි තමයි මම ඕඩර් කරේ ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා මේක ඇවිල්ලා මෙහෙම තියලා ඇඳුම් කියන්නේ අපිට අලවන එකට තියලා මේ හීට් එකක් දුන්නාට පස්සේ මම හිතන්නේ ඇලවෙනවා ඒක. එහෙම තමයි ඒක තියෙන්නේ. ඔයාලට පේන. මේක අලවලා බලන්න ඕනේ. ඒක මම හරියටම දන්නේ මම කලින් කරලා නැහැ මේක. ෆස්ට් ටයිම් තමයි මේක කරන්නේ. මේක මම අර ලස්සනට තිබ්බ නිසායි ගත්තේ. ඉතින් මේකට තමයි මම ගොඩක් මාසෙකින් මේක ලස්සනයි නේද? මම අර ඉතින් ඒක ඔක්කොම 100 ගණන්. එච්චර කියන්නේ 200ට අඩුයි. ඒක නිසා එකක් 100 ගාණක්. හරිම ලස්සනයි ඉතින් අර එක. මේ පැත්තේ තමයි ස්ටික් එක තියෙන්නේ. මේ පැත්තේ තියලා මම හිතන්නේ අයන් එකකින් වගේ මේව කරොත් හිතෙනව ඇති. හරියටම දන්නේ පොඩක් බලාලා තමයි කලවන්න ඕනේ. ඉතින් ලස්සනයි නේද ඒක. ඒතර මම හිතුවා දෙම එක ෆොටෝ එකේ තිබ්බ විදියටම තියෙනවා. ඒතරම හරිම ලස්සනයි. ඒකට අතට ගොඩක් ආසයි. ඊළඟ එක බලමු අපි. ඊළඟ එක ඇවිල්ලා පෙට්ටිය. මොකක්ද මේ පෙට්ටිය? මට මතකක් නෑ මේක. මෙන්න තියෙනවා. මම ඇත්තටම මවුස් එකක් ඕඩර් කරා මේ. අනේ ෂෝයි එක මේ බලන්න. මේ කලර් එකත් ලස්සනයි. හරිම ෂෝක් අනේ එක. මවුස් එකක් ඇත්තටම මේ වයර්ලස් මවුස් එකක්. ඇත්තටම කිව්වොත් මගේ ලැප් එකට ටච් පෑඩ් එක මට හුරු නැහැ. අර ටිකක් අර ඒක මේ වෙනවා. ඒක නිසා මම මේක නම් මේක ෂෝක් අනේ ඉතින් මෙහෙම මම වයර්ලස් එකක් ඇත්තටම මම මේක ගන්නමයි හිතන් හිටියේ. හරිම ලස්සනයි ඒක ෂෝක් අනේ. හරි කියුට් අනේ ඒක. මම ගන්න හිටියේ. මම බැලුවා ඒක මොකද්ද කියලා මේ පෙට්ටියක් ඇතුලේ එක. ඉතින් මේකත් ඇවිල්ලා 300 ගාණක් හරි ඔහම ගාණක් තමයි තිබ්බේ. ඒතර ලොකුම ගාණක් නෑ. ඇත්තටම ප්‍රයිස් එකට එකන ඇත්තටම මාරම වටිනවා. මෙහෙනම් ඇත්තටම මේ කියන්නේ අපේ රටේ නම් එච්චර අඩුවට ගන්න බෑ. ඔයාලා දන්නවනේ ඒක. මේකේ බෑග්. මෙතනින් ඇරෙනවා මේක. බෑටරි දාන්න පුළුවන් මෙතනින්. මේක බෑටරි දාලා ආවිච්චි ගන්න පුළුවන් අපිට. වයර්ලස් එකක්. ලස්සනයි ඉතින්. හරිම ලස්සනයි ඒක. මේක අපි බලමු. ඊළඟ එක ඇවිල්ලා මෙන්න මම වැඩ කරපු ඇත්තටම මේ තියෙන කොළ වැලක්. ඇත්තටම මේක මම අපේ කාමරේ ලස්සන කරන්න ගත්තේ.
ඉන්නක මයික කඩලා පෙන්නන්න. ඒකේ ප්‍රයිස් එක මතක නෑ මට හරියට. මම ප්‍රයිස් ටික වලට දාන්නම්. මේ පැත්තේ ප්‍රයිස් ඔක්කොම ටික දාන්නම්. මෙන්න මෙහෙම තියෙනවා. ඒක නම් ඇත්තටම ෆොටෝ එකේ තිබ්බ විදියටම තියෙනවා. තියෙනවා. මේක ගොඩාම දිගක් නෑ. හැබැයි හොඳයි. ගානට නම් ඇත්තටම හොඳයි මේක. කීයද කියලා මට හරියට මතක නෑ. කොහොම හරි 200 ගානක් වගේ මතක. 200 ගානක්. මෙන්න මෙච්චරයි වැලම තියෙන්නේ. වැලටම තියෙන මෙන්න මෙච්චර. දිග නෑ ලොකුවටම. දිග ඇවිල්ලා යාර දෙකක් වගේ තමයි තියෙන්නේ මෙතන. යාර දෙකක් වගේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. බලන්න. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මම මේක ඇත්තටම ගත්තේ කාමරේ ලස්සන කරන්න. ඇත්තටම මේක ගන්නම හිටියා අපි අක්කත් ආසයි මෙන්න මේ වගේ වලට. ඉතින් මම මේක ගත්තේ. මේක හරි ලස්සනයි ඇත්තටම. ඊළඟට මම මේ වගේ දෙකක් ගත්තා. මේ ඉතින් මේ වගේ එකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ දෙකක් ගත්තා. කාමරේ ටික ලස්සට හදන්න ඕන නිසා මේ දෙකම ගත්තා. ලස්සනයි නේ. ඒතර මේක ෂෝක් ගන්න කොළ. ඊළඟට තියෙන්නේ ඩ්‍රෙස් එකක් තමයි ඒක. ක්‍රොප් টොප් එකක් තමයි ඊළඟට තියෙන්නේ. එන්න තියෙනවා. ඒකත් අර වගේම ක්‍රොප් টොප් එකක්. ඒකෙත් මම XC small දැම්මේ. අතරම අවුලක් නෑ. මම හිතුවේ මේක ස්ටිකර් එක මීට වඩා පෙනුමට ඒ කියලා. හොඳට තියෙනවා ඒක. ඒකෙත් ඇත්තටම කිව්වොත් මැටීරියල් එක ඇවිල්ලා ඉතින් මේක ඇත්තටම ඇදෙනවා වගේ ටිකක්. තේනවා. ඉතින් ඒක ඇදෙන රෙද්ද. මම කිව්වත් අර මගේ ක්‍රොප් টොප් එක ඇත්තටම කිව්වොත් ස්පෝර්ට් ෂර්ට්ස් හදන්න එනේ ඒ වගේ මැටීරියල් එකක් තමයි මේක තියෙන්නේ. බලන්න. ඒ වගේ මැටීරියල් එකක් තියෙන මේක ඇදෙන්නේ නැහැ ඇත්තට. අසලට මේක ඇත්තටම ටිකක් ඇදෙනවා. අර ඇදෙන ටී-ෂර්ට් රේද තමයි මේක තියෙන්නේ. මම මේකෙත් දැම්මේ ස්මෝල් දෙකේම දැම්මේ එකම සයිස් එක. මේක දෙකම උනේ කියන්නේ එකක් 900 ගාණක්. එතකොට ඇත්තටම කිව්වොත් මේවා 1000 ගාණට තමයි තිබ්බේ. ඩිස්කවුන්ට් එකක් තිබුණා ඒ දවස්වල. මම අද ෆොටෝ එකක් දාන්නම්. දැන් ෆොටෝ එක තමයි දැන් තියෙන ප්‍රයිස් එකේ ෆොටෝ එක තමයි දාන්නේ. මම කලින් නම් ෆොටෝ එකක් ගහගන්න බැරි වුණා. මේකත් ඇත්තටම මේ එකක් 900 ගාණක්. ඇත්තටම බ්ලැක්. මේ කලර් එකත් ඇත්තටම ලස්සනයි. මම ඇත්තටම බ්ලැක් වලට ගොඩක් ආසයි. ස්ටිකර් එකකුත් තියෙනවා. ලස්සනයි මේක. ඇත්තටම මම ඒකට ගොඩක් ආසයි. බ්ලැක් කලර් එකට මම ආස නිසා ඒකට ගොඩක් ආසයි යන්නේ. ෂෝක් එක. අර ඇඟටත් අර සනීපයි ඒක. සනීපයි හොඳට. හැබැයි ටික ඇදෙනවා. ගොඩක් කල් අඳින්න බැරි වෙයිද දන්නේ. ටිකක් ඇදෙන රෙද්දක් අර ඇදෙන රෙදි තියෙන්නේ. මේ වගේ රෙද්දක්. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එකම සයිස් එක. දෙකම උනේ 900 ගාණක් කියන්නේ. එකක් 900 ගාණක්, මේකත් 900 ගාණක්, මේකත් 900 ගාණක්. අවුලක් නැහැ හොඳයි ඒක. ලස්සනට තියෙනවා. ඇත්තටම ලස්සනට තියෙනවා. මේ දෙකම ලස්සනයි ඇත්තටම. හරිම ලස්සනයි. ඊළඟට බලමු අපි. ඊළඟට තියෙන්නේ චූටි පොතක්. හරිම ලස්සනයි නේද ඒක? හරිම කියුට්. අතර මේක දැක්කම මට ආස හිතුණා ගන්න. හරිම කියුට් පොතක්. පාඩම් කරනකොට වගේ ගන්න පුළුවන්. මම බලමු මේක හදලා. මේ තියෙන්නේ පොත. මෙන්න මේ පැත්තට හරි. නැති. ඒක ඇත්තටම කිව්වොත් ඩයරියක්. අපි කියන්නේ ඩේලි එක දේවල් ලියලා තියාගන්න. මොන හරි දෙයක් අමතක වෙන ඒවා ලියලා තියාගන්න වගේ ගන්න පුළුවන් ලස්සන ඩයරියක්. මම ඇත්තට මේ වගේ ඩයරි වලට ගොඩක් ආසයි. වෙදස්වල චූටි දවස්වල ගෙදර ගෙනලා තියාගන්න පිස්සු වගේ. අන්න ඒ විදිහට තියන්නේ. මේ පැත්තේ තියෙන අංක. මේ පැත්තේ එක දේවල්. රූල් තියෙනවා. මොන හරි ලියන්න පුළුවන් අපිට. කියන්නේ මේ විදිහට තමයි තියෙන්නේ. හරිම කියුට්. ගොඩාම ලොකු නැහැ. අර චූටි පොත් තියෙන්නේ. අර චූටි පොතක සයිස් වගේ. මෙන්න මේ විදිහට තියෙන්නේ. මේකත් මට හරියටම මතක නැහැ ගාන. මම මේ පැත්තෙන් ප්‍රයිස් එක දාන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට තමයි පොත තියෙන්නේ. හරිම ලස්සනයි. මේ පොත හරි සුවඳයි. සුවඳයි යන්නේ මේ පොතක් සුවඳයි. හරිම ලස්සනයි. ඉතින් මම මේකට ගොඩක් ආසයි.
එක එක දේවල් අපිට ලියාලා තියාගන්න පුළුවන්. අතරම මේ වගේ පොතක් යූස් කරන එක මාර වටිනවා. අපේ එක දේවල් අපිට අමතක වෙනවා. දැන් එක දේවල් අර තියෙනවා කියන එක. ඉතින් මේකේ අපිට දැන් මේ දවස්වල මොනවා හරි තියෙනවා නම් මේ දවස්වල මෙහෙම ලියලා තියන්න පුළුවන්. හරි වටිනවා මේ වගේ පොතක් ඇත්තටම තියාගන්න එක. මම ඇත්තටම ගොඩක් ආසයි මේ පොත. ඇත්තටම දැක්ක ගමන් මම ඕඩර් කරපු ඕඩර් එකක් තමයි මේක. හරිම ලස්සනයි ඒක. සෝයන් එක. ඊට පස්සේ තියෙන මෙන්න මේ චූටි මාලයක් තියෙනවා. මම ඇත්තටම ගොඩාක් ආසයි මේ දාන් ඉන්න එක වගේමයි ඒක. ඉතින් මම කරලා පෙන්නනවා. අනේ ෂෝක් එක. මෙන්න තියෙනවා ලස්සන මාල. ඒකේ මාල දෙකක් තියෙනවා. ඒක නම් 100 ගාණක් වගේ උනේ. ඉතින් ඒකේ මාල දෙකම තියෙන එකට. අනේ ලස්සනයි. මෙන්න පෙන්ඩන් එක. පේනවද දන්නේ? මෙන්න මේ විදිහට තමයි පෙන්ඩන් එක තියෙන්නේ. අනේ ලස්සනයි. ඒක ලස්සනයි අනේ ෂෝයි. මේකේ උඩ පෙන්ඩන් එක මෙන්න මේ විදිහට. අනිත් එහා පැත්ත ඇවිල්ලා. මෙන්න මෙහෙම තියෙනවා. නම් දාන් ඉන්න එක වගේමයි. මේක ලස්සනයිනේ. ඒක අපිට දැන් මේ පැත්තට වැඩිපුර කෑල්ලකුත් තියෙනවා. අපිට ඕන නම් දාගන්න පුළුවන් විදියට මම හිතන්නේ. ඇඩ්ජස්ට් කරගන්න. එහෙම තමයි තියෙන්නේ. ඇත්තටම මම ගොඩාක් රසයෙන් දාපු එක ලස්සනයි නේද? මේ ෂෝයි එක. අනේ මම ඒකට ගොඩාක් ආසයි. හරිම ලස්සනයි ඒක. මම හිතුවා ඒක 100 ගාණක්. ඇත්තටම 100 නෙමෙයි 200 ගාණක් කොහේ. මම ඔයාලට හරියටම ප්‍රයිස් එක මේ පැත්තෙන් දාන්නම්. 200 ගාණක් හරි 100 ගාණක් හරි තමයි ඉන්නේ. ඇත්තටම මෙහෙ ගන්නවට වඩා අඩුවෙන් තමයි ගත්තේ. මම මෙහෙ ඊට වඩා වැඩියෙන් තමයි මම මේ වගේ මාලයක් ගත්තම ගන්න. මේකේ දෙකක් තියෙනවා. ඇත්තටම ගොඩාක් ආසාවෙන් දාපු ඕඩර් එක තමයි මේක තමයි. මේ ඕඩර් එකටම දාපු ලස්සනම ඕඩර් එක. මම ආස මේක තමයි. ඉතින් අපි ඊළඟ එකක් බලමු. ඊළඟට තියෙන පුංචි පෙට්ටියක්. මොකක්ද මේ පෙට්ටිය? බලන්න. පෙට්ටියක්. මේක අර දාන්නේ. මේක අර එක දිගට ලැප් එකේ වැඩ කරගෙන යන්න බැරි නිසා මම මේක අතරම ගෙනාවේ. මේක අර එක දිගට ලැප් එකේ වැඩ කරගෙන යන්න බෑර මේවා දානවනේ. ඒකට නම් මතක් වෙන්නෙත් නැහැ කියන්න. මේක තමයි ලස්සනයි. අනේක ෂෝයි මම මේකත් අතරම ඔඩ කරන්න හිටියේ. අතරම අර එක දිගට ලැප් එකේ වැඩ කරනකොට ගොඩාක් අමාරුයි ඇස්ෆල්ට් අර එකේ රයිට් එකට S2 රිදෙනවා ඇත්තටම. ගොඩක් වෙලා වැඩ කරද්දී අතර මේක ගෙනාවේ මේකටයි. අතර මේ හරිම ලස්සනයි මේක. මේක නිල් පාට නිකන් දෙල්සෙනවා වගේ. මේක ඇත්තටම ගත්තේ ඒකට ඒකත් ලොකු ගාණක් වුණා නෑ. ඒක ඇත්තටම අවුලක් නෑ. හරි ලස්සනට තියෙනවානේ. ගානට ඇත්තට මේක හොඳයි. ලස්සනයි ඒක. බලමු ඊළඟට. මොකක්ද මේ? මතකත් නෑ දාපුවා. මේක ගැලවෙන්න. මෙන්න මේක ඇත්තටම කිව්වොත් ක්‍රිස්ටල් හෙයා ඉරේසර් එකක් මේක. මේක ඇත්තටම අර බ්‍රේස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකක්. මම ඒක පාවිච්චි කරන විදිය දන්නේ නැහැ. මෙන්න මේ පැත්තෙන් මෙහෙම කරාම ටිකක් කැපෙන අතර මේක හිතුවට වඩා චූටි නේ බලන්න. අර පොඩි යන්නේ. මේක ඇත්තටම බලමු. මේක හැබැයි චුට්ටක් කැපුණා. අර හොඳටම නෑ. ඒතර රේස් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක. ඒක හරි පොඩි කොහොමද? ගාන එච්චරම මට ලොකුවටම මතකයක් නෑ. 300 ගානක් හරි 400 ගානක් හරි තමයි මම මේ පැත්තෙන් දාන්නම්. ගානට නම් ඉතින් ලොකු හොඳක් නෑ. ඒක ඇත්තටම ෂූටි එක කැපෙනවා. හොරයි මං හිතන්නේ. චුට්ටක් කැපෙනවා. අවුලක් නෑ. හැබැයි චුට්ටක් කැපුණා. මේ පැත්තෙන් හරි මෙහෙම කරාම
කැපෙනවා එක. ඔන්න ඉතින් මගේ අන්තිම තෙමු ඕඩර් එක තමයි මේ බලන්න යන්නේ. ඔක්කොම ටික ඉවරයි. ඔක්කොම ඉවරයි. අතරම කිව්වත් මේ වැරදිලා දාපු එක. ඒ කියන්නේ මම ඕඩර් එක දැම්මට පස්සේ තමයි මේක දැම්මේ. අර ඕඩර් එක දැම්මට පස්සේ අපි කාඩ් එකට තේරුවට පස්සේ අර ඒක කාඩ් එක තේරන්න තියෙන මේ පැත්තේ බටන් එකනේ. ඒක කියන ඕඩර් එකක් දැම්මට පස්සේ මේ පැත්තේ බටන් එක කියන්නේ කාඩ් අපේ ඕඩර් එකට ඇඩ් වෙන විදිහට තමයි මේක තියෙන්නේ. මම මේක වැරදිලා අතර මේක මම කාඩ් එකට ඇඩ් කරන්න හැදුවේ. ඒක මට වැරදිලා ඕඩර් එකට වැටුණා ඉතින්. මේක 100 ගාණක් වුණේ. ඉතින් අවුලක් නෑ. මේක අතර බ්‍රේස්ලට් එකක්. මම බලන්න. කොහොමද මේකයි? අරින්නේ කොහොමද? අරින්නත් බෑනේ අනේක. මෙතන. හරි. මෙන්න මෙහෙම. මේක හරි පොඩි යන්නේ. මෙන්න බ්‍රේස්ලට් එකක් මේක. මම දාන්න තියෙන්නේ. මේක ලොකුත් වගේ යන්නේ. අවුලන්නේ පොඩි හැබැයි. මම හිතුවා මීට වඩා ලොකුයි කියලා. චූටි. හැබැයි ලස්සනයි ඉතින්. ඔය ටික තමයි මගේ ඕඩර්ස් ඔක්කොම ටික මම අරගෙන පෙන්නවා. මම අරට ඔක්කොම අන්බොක්ස් කරලා පෙන්නවා. හරිම ලස්සනයි. අතරම ටික ගොඩාක් ලස්සනයි. මම අතරම හිතුවටත් වඩා ගොඩාක් ලස්සන තියෙනවා. මම අර නෙක්ලස් එක තමයි ගොඩාක් මාස. අතරම සිල්වර් කලර් එකේ මම හිතුව විදිහටම හරිම ලස්සනට එක තියෙනවා. මම අතරම ගොඩාක් චූටි නෙක්ලස් වලට තමයි ආවේ. මම දාන් ඉන තේ වගේ එකක්. හරිද? ඉතින් මේ විදිහට මේක ඇවිල්ලා තිබ්බා. හරිම සතුටුයි. අතර මම මේක එනකන් ගොඩාක් බලන් හිටිය හැමදාම රැට මම බලනවා. ඇප් එකෙන් බලන්න පුළුවන් ට්‍රැක් කරලා දැන් කොහෙද තියෙන්නේ කියලා. ඒ විදිහට මම ඉතින් බලනවා මේක කවද එනවද? හෙටේද අදේද කිව්වම බල ඉඳලා තමයි කොහොම හරි ඔක ආවේ. ඉතින් හරිම සතුටුයි. මේ වගේ ඕඩර් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන හම්බෙච්ච එකන. ඉතින් අපි ආයෙත් අසකම්මු ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. හයි පරිස්සමෙන් ඉන්න.